හායි මේක අපේ පළවෙනි YouTube වීඩියෝ එක. අපි ඉන්නේ තායිලන්ඩ් වල රෙයෝන් සිටි එකේ. ඉතින් මෙහෙ තියෙන ෂීප් ෆාම් එකක් බලන්න තමයි අද අපි යන්නේ. මේකේ එන්ට්‍රන්ස් ටිකට් එකක් වෙනවා බාත් 60ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් බැලුවොත් රුපියල් 600ක් වගේ වෙන්නේ. ඒක මෙහෙ කට්ටියට කියන්නේ ලෝකල්ස්ටයි ෆොරිනර්ස්ටයි කියලා වෙනසක් නැහැ. දෙගොල්ලොන්ටම එකම ගාණ තමයි තියෙන්නේ. එන්ට්‍රන්ස් එකෙන් ටික දුරක් ඇතුළට ඇවිදගෙන ගියාට පස්සේ ඒ යාළගේ ෆාම් වෙහිකල් එකකින්ම අපිව තවත් ඇතුළට එක් කරගෙන යනවා. මොකද නැත්තම් පයින් යනවා නම් ටිකක් සෑහෙන දුර ඇවිදගෙන යන්න ඕනේ. අවුවත් එක්ක තමයි ඒගොල්ලෝ මං හිතන්නේ ඒ වගේ වාහනයක් ලෑස්ති කරලා තියෙන ඇතුළට යන්න. ලංකාවේ ඇතුලේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න මම නම් තරක් දැකලා නැහැ. හැබැයි මේ වගේ එක්ස්පීරියන්ස් එකක් අත්දකපු ෆස්ට් ටයිම් තමයි මම මේක. මේ තැන ඇත්තටම අලුතෙන් හදපු තැනක්. එතකොට අපිට බලන්න යනකොට මුලින්ම හම්බ වෙන්නේ ඇලිගේටර්ස්ලා කියන මාළු විශේෂය. එතකොට ඒගොල්ලෝ එතන ගොඩාක් ඉන්නවා. මේ වතුරත් කළු පාට වගේ පේන්නේ. ඒ තරමට ඒගොල්ලෝ ලොකුයි. සාමාන්‍යයෙන් කිලෝ 10ක් විතර වෙනවා එක්කෙනෙක්. අපිට බාත් 30ක් වගේ චූටි ගාණක් දීලා ඒගොල්ලොන්ට කෑම දාන්න පුළුවන් ඕන්න. ඇලිගේටර්ස්ලා කියන්නේ ඇත්තටම මස් ආහාරයට ගන්න මාළු జాතියක්. එතකොට මේ බිලි පෙත්තක් අරගෙන කරන්නේ මාළු අල්ලන එක නෙමෙයි. යාළට කෑම දාන එක. අපේ අත දැම්මොත් එහෙම අපිට අත නැතුව තමයි ආයේ එන්න වෙන්නේ. එතනින් එහාට ගියාට පස්සේ අපිට ඉන්නවා හාවෝයි ගිනි පික්ස්ලා එකම තැනක. එයාලටත් ඕන නම් අපිට බාත් 30ක් දීලා කෑම දෙන්න පුළුවන්.
මෙතන අලුතෙන් හදාගෙන එන තැනක් හින්දා එහෙම ගොඩාක් සත්තු අපිට බලන්න නැහැ. අපිත් ගියාට පස්සේ තමයි දන්නේ එතන අලුතෙන් හදන තැනක් තාම වැඩ ඉවර නැති තැනක් කියලා. ඒකට අපිට ඇතුළට ගිහින් බලන්න පුළුවන්. ඒ වගේම ලස්සන ෆොටෝ ලොකේෂන් ගොඩාක් තියෙනවා අපිට ෆොටෝස් ගහන්න පුළුවන් විදිහේ. ඉතින් අපි අද මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you. මේක අපේ පළවෙනි වීඩියෝ එක නිසා ඔයාලගෙන් අඩුපාඩුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා. තායිලන්ඩ් වල මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න ඕන නම් අපිව subscribe කරලා තියාගන්න. Thank you for your watching. Bye.